hello guys ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද මම මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි සිංහල AI voices generate කරගන්නේ කියලා. ඉතින් මම ඔයගලන්ට කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද අපි CapCut එකෙන් AI voice generate කරගන්නේ කියලා. ඒකේ මම කියලා දුන්නේ ඉංග්‍රීසි voice එකකින් අපිට සිංහල voice generate කරන්න බෑ CapCut එකෙන්. අද මම මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි සිංහල AI voices daily limit එකක් නැතුව unlimited කිසිම coin එකක්වත් ඒ කියන්නේ අපිට මේ වෙබ්සයිට් එකට ඊමේල් එකෙන් sign up වත් වෙන්න ඕනේ නැතුව කොහොමද මේක අපි ජෙනරේට් කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තව පොඩි මතක් කිරීමක් කරනවා. මම subscribersලා 50 ගමනට අරන් යන්න පොඩි support එකක් දෙන්න මම ඔයගලන්ට මේ share බටන් වීඩියෝ නේ දාලා තියෙන්නේ. ඒ වගේම මම තව පොඩි short video දෙකක් දාලා තියෙනවා. මේ විදිහේ වීඩියෝ හදන unlimited ඒ tool එක unlimited ඔයාලට මගෙන් ඕනේ නම් මාව subscribersලා 100ට අරන් යන්න කියලා. ඒකත් මතක් කරන ගමන් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉස්සරම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට Google Chrome එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මම මෙතන සර්ච් කරනවා openai.fm. මේක මේ OpenAI ලගේ tool එකක්. මේකේ වෙබ්සයිට් එකේ නම තමයි openai.fm කියන්නේ. මම මේක පොඩි zoom එකක් දාලා පෙන්නන්න. මේකෙන් openai.fm. ඊට මම මේක සර්ච් කරගන්නවා. ඊළාසේ කෙලින්ම මම මේ URL එක ගහපු හින්දා මම මේ කෙලින්ම site එකට තමයි load වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන් link ටිකක් load වුණොත් ඒකෙන් පළවෙනි first link එකට යන්න. මම කෙලින්ම URL එක type කරපු හින්දා මම කෙලින්ම website එකට load වුණා. මේක තමයි ඉතින් OpenAI සිංහල voice generate කරන්න පුළුවන් website එක. මේක සිංහල voice විතර නෙමෙයි. අපි දාන front එක දාලා එක එයා generate කරනවා. හරි. ඉතින් දැන් ඔයගොල්ලෝ මේකේ දැන් අපි මොකක් හරි මේ generate කරගන්න ඕනේ. ඒකට මම සිංහල font එකක් ගන්න මම යනවා හෙලකුරු එකට. කියන්නේ හෙලකුරු Unicode එකට යනවා මේ තින්නේ. හරි. ඊට පස්සේ මම මෙතන type කරගන්නවා. මම ඔය zoom කරලා මේ හැම එකම පෙන්වන්න ඕගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න ඕනේ හින්දා මම මෙතන පෙන්නනවා. දැන් type කරනවා. ඔයාට කොහොමද කියලා මම මේක සිංහලෙන් type කරනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක අතන පෙන්නන්නේ කියලා. generate වෙන්නේ කියලා. මේ වෙනනේ ඔයාට ඔයාට කොහොමද කියලා මම ටයිප් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේක කොපි කරගන්නවා. හරි. කොපි කරගෙන මේ වෙබ්සයිට් එකට යනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා දැන් මෙතන මේ ඉංග්‍රීසි ටිකක් වැඩලා තියෙන්නේ. ඒක පායින් කරගත්තොත් ඒක ලේසි. මම මේක highlight කරලා space එකේ මේ සේරම delete කරලා දානවා. ඊට මෙතෙන්ට අර අපි කොපි කරගත්ත ටෙක්ස්ට් එක තියෙන්නේ ඒක පේස්ට් කරනවා. ඊට පස්සේ මම දැන් ඔයගලන්ට මේ ප්ලේ කරන එක ක්ලික් කරලා පෙන්නනවා ඔය ඉස්සර මොකද වෙන්නේ කියලා ඔයගලන්ට බලන්න. ඔයාට කොහොමද? හරි. දැන් ඔය විදිහට type මේ voice එක ඔයගලන් generate කරනවා. මම ආයෙ පෙන්නන්න. I'm sorry. I can't. ඔයාට කොහොමද? හරි. අන්නේ විදිහට. දැන් මේ voice එක වට හරිනේ. මට ඕනේ male voice. ඊට පස්සේ මේ එකේ voice තියෙන්නේ මේ ඔක්කොම voices තියෙන්නේ. මම දැන් මේක ක්ලික් කරලා පෙන්නන්න. හරි. දැන් voice එක change කරා. බලමුකෝ. ඔයාට කොහොමද? මම ආයේ මේකට දානවා. ඊට පස්සේ බලමු. ඔයාට කොහොමද? හරි. දැන් ඔයාලට මේ voice එක දැන් මේක set වුණා කියන්නකො මේ voice clip එක. ඊට පස්සේ ඔයගලන් තියෙන මේ වම් පැත්තේ මේ පාත් තියෙන මේ download කියලා. ඉතින් මම ඔයාලට ඒක zoom කරලා පෙන්නන්න. මේ download. හරිද? අන්න ඒක click කරලා එකපාරක් click කරන්න තියෙන. කිසිම ad එකක්වත් මේකේ play වෙන්නේ හරිම ලේසි. අඩුතර මේකට sign up වෙන්නවත් නැහැනේ. හරි. දැන් මම ඔයාලට කරන්න කියන්න පෙන්නන්න කොහොමද මේක අපි බලාගන්න කියලා. මම මේක PC ගිහලා download කරනවා. ඊට පස්සේ මම මේක play කරලා පෙන්නන්නම්. ඔයාට කොහොමද? ඔයාට කොහොමද? අන්නේ විදිහට තමයි ඉතින් ඒක play වෙන්නේ. ඉතින් මම මතක් කරනවා ඔයගොල්ලෝ SL YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මට support එකක් දෙන්න.